විදිනවා 3යි 4යි ඕ ගසන්න ඕම පසරේ විදිනවා අතට මෙයාලා හිතන් දෙවියන් යනවා මෙයාලා හිතන් දෙවියන් යනවා යනවානේ මේ ඇතුලේ වද බැඳලානේ මේ කලින් ඒවා ඒ ඔක්කොම වද සවුත් වෙලා තියෙන දැන් මේ ඔව් ඒ හින්දා දැන් මේකේ මෙයාලට ආයෙ වද බඳින්න ඉඩ නැහැ ඔව් ඒ හින්දා ආයෙ හෙට අනිත් දෙවියන් ආපුවමත් යනවා පරණ ඒවා ඇතුලේ යනවා මේ වද හොඳයිද ඒ හොඳ නෑ මම ඉස්සර බලද්දිම දැක්ක ඒක මම වද යන කරන් ආවා මෙයාලා අයිනවනම් හොඳයිලු බ්ලොක් එහෙම තියෙනවනම් හරියනවා හිරි වාතයට හොඳයිලු නෑ නෑ ඇත්තටනේ පිටරට වලගේ ඔන්න YouTube බලන්න මේ නිලවලට විද්දලා බෙහෙත් කරන ක්‍රම තියෙනවා මේ ඉතිහාම අපිට හුරු වෙනවා මේ ටික දවසක් යන. ඒතර අපිට අයින්නේ නැහැ. එමත් නැහැ. අයිනේ. සමහර වෙලාවල් දෙන මගේ ජනපදයක් තිබ්බා. අපි කාර් එක නවත්තන තැන ඉඳලා මේකත් අර තාපේ පැත්තේ දැක්ක ජනපදයක් තිබ්බා. ඔව්. ඒක මට කිට්ටු වෙන්නවත් බෑ. මට තරහම තිබිච්ච එක. ඔව්. අර ළඟට ඇද්දි ආවා කිව්ව එක නේ. දෙන්න තියන් ඉන්නවා කිව්ව එක නෙමෙයි. අර කණුවක් ගහලා තියලා තිබ්බේ. ඒක ඔය හරියදීදී මම මේ හරියෙන් ගියොත් ඒත් මට අත්පයින්නවා. රජින් හම්බුනේ. අපි සාමාන්‍ය රජින් එන්නේ හොය හොය ඉන්නේ නෑ.
වේරපහෙන් රජිනව දැක්ක හින්දා මම බැලුවේ අපි මේක ඉක්මනින් වේරපහෙන් ටක් ගාලා ඉවර කරනවද වෙලාව අරක් කරමු. කොකත් මට කර හැකිද? අයිලන්න රජිනව උතර ෂුවර්නේ. ඔව් දැන් නෑ රජිනින් හිටිය කියලා අපි දැක්කනේ. ඔව් එහෙනම් ලොකු ගැටලුවකුත් නෑ. දැන් අපිට ඕන වෙලාව අරන් මේක කරන්නත් පුළුවන් මේ රජින හොන අර වෙලාව නෑ රජිනි ළඟම හිටියා. ඒ වෙලාව අපි දකිද්දි ඔව් රජින එළියේ හිටියේ එතකොට. රජින තමයි ලොකම ඉන්නේ. අවස් වුණානේ ඒක
අවුල් වෙනවා. රැවුනොත් අවුල් වෙනවා. ඊට පස්සේ ලයිට් එකක් දාන්න හම්බෙන්නේ. අපි රජිනව දැක්කනේ. ඔව් දැන් අර අස්සට දාන අයත් මෙහෙට එන්නේ මෙයාලා මේක අසන. අපි ඉස්සෙල්ලා රජිනව දැම්මා මේක අස්සට. කොහොමද දාමුද කියන්නේ? ඔව් නැත්නම් තව රෑ වුණොත් අපි ලයිට් එකක්වත් දාන්න වෙන්නේ නැහැ. මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ලයිට් එක දැම්මම දෙන්න යනවා. ඔව් ලයිට් එකට ඇවිල්ලා ඊට පස්සේ කරගමු. කරපොත් එහෙම නෝ ඔච්චර ප්‍රශ්න. දෙන්නේ විදිනෝ 3යි 4යි. ඕ ගසන්න ඕම පසරේ විදිනෝ. ගසන්න විදිනෝ අතට. ඉස්සලා මේක පිද්ද නේද? පිද්ද ගම ගැසුවනේ. ඔව්. ඒකයි. ගොඩක් විතරනේ. 3-4 දිනට වැඩි විතරනේ. මම හිතන්නේ විද්ද 10ක් විතර. ඔව්. වෙනපත් නෑ නේද? නෑ මම හිතන්නේ. අනික තානවනකො නෑ. දානවා. ඒ චුටේලා කෙනදා. මටත් දෙන්න කොහොමද පස්සට දෙන්න. මේ විත බලන්න මේ තාමත් බහිනවා මේ අර ඔව්නේ දැක්කද තාමත් බහිනවා විදලා යා කඩන් ගියාට ආයෙත් අර ලතින්ටම ගියානේ පදනේ මට බයික් එකේ පදින්න බැරි වුණින් තියෙන පළවෙනි නේ මට හැබැයි දැන් වේදනාව අඩුයි. මේක චුට්ටක් හරින්න. එකෙක් විදලා මේව කරත් එහෙම ඒ ගැසුවා නේද? ඔව්. ඒ ගසද්දී අර යාලා දැන් මම අර මූණ එහෙම වහන්න ඇති මම මෙහෙම හෙල්ලෙන්නේ නැද්ද තෝ හිටිය දැක්කද? ඒ යාලගේ ඇටැක් එක නවත්ත ගන්න. දැඟලුවොත් විදිනවනේ. දැඟලුවොත් ඒ වෙලාවට විදිනවා. අනිත් එක තමයි ඒ යාලා එක්කෙනෙක් විදිනව නේද? ඔව්. ඒ විදින සුවඳට තමයි අනිත් අය ටාගට් කරන්නේ. මේකයි ටාගට් එක කියලා ටාගට් ගන්න. දැන් මේ කට්ට අයින් කළා තියදී තාය විදිනවද? අතේ කට්ට අයින් කරානේ. එතකොට ආයෙ විදිනවද? අර සුවඳ තියෙනවා නම් විදිනවා. අපි කරන්නේ ටක් ගාලා සාමාන්‍යයෙන් අත හොදන්න කියනවා. හ්ම්. කට වඩා යන්න පුළුවන්. ඔක්කොම එකපාරට වට වෙලා විදගෙන ගියානේ. අතටම විතරයි විද්දේ. ඒක තමයි. අර එක්කෙනෙක් විද්දානේ ඉස්සලා අතට. ඔව්. ඔව්. මගේ ඇඟිල්ලට විදිනවා ඔය. ඇඟිල්ලට විදිනවා මේ අල්ලට විදිනවා. හැබැයි ඒක කවුලකුත් නැහැ විද්දට වට නමුත් ගතියකුත් තියෙනවා. ඔව් බාණ්ඩ. මෙයාත් ගලවගෙන යයි. මේ ඇඟිල්ල කෙනා ගලවගෙන ගියා. ඒ යාල මැරෙනවද දැන් කට්ට? ඒ විදපු ඒ කට්ටිය මැරෙනවා. උඹ බාන්න මෙයා යයිද? කට්ට කැඩෙනවනේ. මම මේක දැන් මේවා කරන්න ගියා නම් ඔව්. එයාටත් හානියක් මටත් හානියක්. මේක ඔය ලේසියෙන් මෙයා මේ විත ගලවලා අරින්න පුළුවන් මට. මෙහෙම තියන්න ඕන මම.
පොඩි සිදුරු වලින් තමයි ඇතුළට යන්නේ නේ. ගියා. විත ගැලවුන්නේ නැහැ. හැබැයි දැන් අවුලක් නැහැ. දැන් හරි ගියද? ඔව්. දැන් වේදනාවක් නැහැ. ඉදිමෙත් දන්නේ. මේ වඩේ ගාමු අපි. මේ පැණි. දෙහි රතුළුනේ. දැන් ආයාල එකට හුරු වුණා ඈ. පුරුණා කියන්නේ දැන් රජින අස්සෙන් ඉන්නේ. ඔව්. ඒ හින්දා මේ කට්ටියම අස්සර යනවා දැන් පින්ගන. රජින ඉන්නවද දැන් අපේ? අස්සෙන්. ගියාද රජින වැටුණාද? ගසදී අස්සර වටනවා. ඒක දැන් ඔය කොරින් ගන්නර. රජිනම ආරක්ෂා කරනවා නේ. රජින හෙන සයිස් මෙච්චරක් විතර හෙන ලොකුයි. ඉස්සල්ලා. විද්දොත් ඔහොම ඉන්න තමයි තියෙන්නේ. දැන් අත්දැකීම තියෙනනේ පළවෙනි දවසේ. මෙතන මේ ගමන් ටික අයින් කරලා දාන්න. දැන් මේ කිනම තමයි ආවේ. ඔතන හැම සැරේම උගා පල්ලි ඉඳලා බඳ බඳ තියෙන තැන. රජිනික සුවඳුන්ට දැනෙනවා නේ. සුවඳ කියන්නේ අර එකෙක් විද්දකම අනිත් උන් විදිල්ලට උන්ගේ මාර මේකක් සෙන්ස් එකක් තියෙන්නේ. ඒ සුවඳ තමයි යා ටාගට් කරන්න විදින කාටද. ඔව්. අනිත් ඒ කිට්ටුවමනේ අතර විද්ද මිසක් වෙන ඇඟට කොහෙවත් විද්දේ නෑ නැහැ. කොහෙවත් විද්දේ නෑ. මේ අතේම එකම තැනට විද්දගෙන ගියේ. ඒ කිට්ටුවට තමයි යාලා විදින්නේ. ඔකට හොඳම දේ මොකද්ද දන්නවද? ඕක ඉතින් අපිට ඒක ප්‍රයෝගික කරන්න බෑ. විදිනවනේ. ඒ විදින සෙනිකව මේ පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න තියෙනවනේ. අනිත් අයගේ දෂ්ටනේ අඩු කරගන්න තේ. මොකද යාලා අර සුවඳට තමයි ටාගට් කරන්නේ මෙයාට විදින්න ඕනේ කියන එක. යාලා නිකන් ඒතකොට අර නිකන් කන්ෆියුස් වෙලා වගේ. මත් වීමක් වෙනවා. අර සුවඳ අඳුර ගන්න බෑ හරියටම. කෝකද සුවඳ කියලා. මෙයාලගේ සුවඳද අර නෙවෙයිගේ සුවඳද කියන එක. තාම නම් ඉදිරියටනේ. ये रजनी एडिट आ ओके सामान रजनी वाला नहीं මම ඒ අපි හෙලෙව්වනේ අර ඉන්න මැස ටික අයින් කරන. ඒක තමයි අර කට්ටිය අර නිකන් ඒ අර ඇටැක් කරන තමයි එහෙම මේවා කරේ. මම ඒක සද්ද නැතුවම හිටපු එකෙන් තමයි ඒක අතහැරුනේ. රජින දෙන්නේ ඔව් රජින ඉන්නේ මේ අර ඉන්නකෝ එක්කන. අර ඉන්නකෝ එක්කන. රජින එළියට ආවද? එළියට ආවගේ මුට්ටියක් සින්දලා දෙන්නේ. ලෝකෝ එක්කන ඒකයි මුට්ටියට වහලා තියෙන්නේ මේ මේ ඔව් අයිස් ඒක ඇටැක් එක. තව චුට්ටකින් ඕනේ නම් ශ්‍රේණිකව මේ සෙට් එක මම අතර ගෙන ගත්තා ඒක. ඔය ඇයි නිසා පොඩි වෙලාවකින්. ඔව් එච්චරට වෙන්න ඕනේ. උඩින් දාන එක දෙන්නේ. ඔක්කොම එනවා නේද? රජින්ට ඔක එන්ඩම් බැරිද? බෑ. මං කිව්ව එක අර මෙයාවලව මේ අර යන්න මොමනාවක් තිබුණොත් තමයි රජිනට කණ්ඩ දෙන්න ඉඳලා කෙට්ටු කරලා එක්කෝ අරන් යන්න බලනවා. එහෙම නැත්නම් රජිනව දාලා හරි යනවා. නැත්නම් මේ ගේට්ටුවෙන් රජිනට එන්න බෑ. එහෙම එන්න පුළුවන් ආරවල් ඉන්නවා සාමාන්‍ය 110ක් 15ක් වගේ තමයි. රජින නැත්තම් එනවා. නෑ නෑ. එක එක ආරවල් ඉන්නවා රජින පොඩ්ඩක් කුඩයි. මෙයා එහෙම නෑ.
මොකද මම දැන් මේකට අරගෙන චුට වෙලාවක් හිටියනේ. ඒකට එයා සාමාන්‍යයෙන් එහෙම යන්න යන්න බෑ. බෑ. මෙහෙ ඉන්න. හ්ම්? මේ ටික උඩින් උසලලා නේද? එතනින්ද වහි. මේකෙන්ද ඔකට උඩට මේ ටකරම තියලා තියෙන්නේ. අර වහලා ටකරමක් තියෙනවා. ඒක මේ එතකොට මේ දෙමින් නැද්ද ඒක? නෑ. අපි ඕනම් පෙට්ටිය වටේ තෙමෙන එක නවත්ත ගන්න ටකරමක් තියමු. ඔව් ඒක තමයි. හරිද? චුට්ට පස්සට යන්න. උනත ආයෙත් ඔව් ඒකයි. නෑ මම මෙයාලා යන්නේ ඔහෙට අවුලන්නේ මාත් මෙහෙන් දුවන්න බැලුවේ නැත්තම් නෑ මම මෙයාලා මේ අවුලක් නැහැ බෑ විද්දට තේරුම නැහැ. මෙයාලා දැන් ආයෙ නැත්තම් කලෙටනේ වහන්නේ ඔව්. මුටිටනේ වහන්නේ ඔව්. ඒක නැති කරන්නයි මම පස්ස දෙන්නේ ඒගොල්ලෝ මෙයාලා දෙන්න මේකට වහන්න නේද අර බ්‍රෑන්ඩ් වල තියෙනවා මේ මැස්සු 3000ක් ඉන්නවද මේකේ? ඔව් දැන් ආවට අවුලක් නැහැ නේ උතනේ. දැන් අවුලන්නේ මම මේ පිටිපස්සෙන් ගියේ ඔව්. දැන් ඉස්සෙල්ලා මෙතන තියලා ගැසුවට ආපහු මෙයාලා දැන් අර පුරුදු වෙන හින්දා මේකට මට බය ගියා ඈ. මට ඇත්තට පුරුදු වෙන හින්දා මේකටම විවහන්නේ ඔව්. දැන් මම අර පිටිපස්සට මට යද්දි බය ගියා හැබැයි. මේ මැස්සු අවුලක් නැහැ. විද්‍යාත් ඉතින් ලොකු කේස් එකක් නැහැ වගේ. හිටමින්ද මූණෙදි විලා තියෙද්දන් ඉතින් ඉමි රයින් කරලා දානවා නේ. හැබැයි මේ තියෙන තමයි හෙට අර මම යෝගට් කොප්පිට දැන් මේවා දාන්න? දාලා තියෙ. දැන් හරි දාමුද අපි? හා. දැනට වැඩි හැබැයි උදේට දාන එක හොඳයි. මොකද දැන් ඇවිස්සිච්ච ගාමනේ. හා. මොකද මෙයාලා ASCII කැරකෙනවා. එතකොට වැටෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. පැණියකට. සීනි දාද්දී හ්ම්. අපි දාන්නේ යෝගට් කෝප භාගයක් සීනි ගත්තොත් මේ යෝගට් කෝප භාගයක් වතුර ගන්නවා. හා. ඒ අරගෙන ඒක අපිට උණු වතුර ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔව්. උණු වතුර නිමල ගන්න තියෙනවා නම් නැත්තම් මේ පිරිසිදු ඇල් වතුරෙන් හරි කමන්නේ නැහැ. දී කරලා කොතනින්ද තියන්නේ? දී කරලා අපි මේක ඉස්සුවා මේක ඉස්සුවා මැද්දට තිබ්බ අර විදිහට කොටු කැලි දාන්න. කොටු කැලි ටිකක් දාන්න. අර දාලා තිබ්බ මම ඉරටු. හා. ඒ වගේ ඒ කියන්නේ දැන් මොනවද කොටු කැලි? ඉරටු හරි මොනවා හරි ඕන දෙයක් කමන්නේ. ඒ ගැටලුව නැහැ. අර ඕක උස්සක් දෙවුලක් වෙන්නේ නැහැ නේ. නෑ. යන්නේ නැද්ද? මේ වගේ ඉන්න වෙලාවට මේක මොනවා කරුවත් ගැටලුවක් නැහැ. හදිස්සියෙන් හරි මේක නම් එහෙම වෙන්නේ නැහැ. මොකද දැන් මෙතන ආව එකනේ. එහෙනම් මෙහෙම වෙන්නේ නැහැ. හදිස්සියෙන් හරි මෙයාලා දැන් යන්න වගේ සූ ගාලා විසිලා යනවා. ඒ යන වෙලාවට අපි හිතනවා ඔක්කොම මැසුටි ගියානේ කියලා අපි ඇරලා බලන්න අරිනවා. ඒ වෙලාවට අරින්න හොඳ නැහැ. ඒ වෙලාවට මේ ගේට්ටුව අරින්නත් හොඳ නැහැ. මේක අරින්නත් හොඳ නැහැ. මොකද හේතුව එතකොට මේ අර රැජින ගේට්ටුව ගාවට ඇවිල්ලා ඉන්නේ. අර රැජිනට එළියට පයින්න බෑ අර කට්ටිය ගියාට. ඒ කට්ටිය ගිහිල්ලා කැරකි ඉඳලා ආපහු මේකටම ඇවිල්ලා වහනවා. රැජින නැති හින්දා. සමහරලාට මෙහෙම අත්ත කෙල්ලිලා පැයක් දෙකක් ඉන්නවා. ඒ ඉඳලා රැජින නැති හින්දා ආපහු රැජිනගේ සුවඳට මේකට එනවා. ඒ වෙලාවට අපි මේක මැසොටි ගියානේ කියලා පෙට්ටිය ඇරියොත් වෙන්නේ මේ රැජිනත් එළියට පැනලා සෙරමල්ල යන්න බෑනවා. අර අපි ඒ වෙලාවට අරින්න කරන්න යන්න හොඳ නැහැ. මොකද අපි කරන්නේ බයට මේ හිතන්නේ මැසෝ ගියා කියලානේ.
ඇරලා බලනවා. දැන් එයාලා සංසුන් වුණානේ. දැන් සංසුන් වුණා ටික. අපි සීනි පෙණි එකක් හදමු. අමු තියලම. සීනි වතුර. මේ වැඩේට උනේ. පුළුවන් තරම් ඉවසීම තමයි. යුකින් හැදෙනව නැත්තම් ඉතින් අයින්වන්නේ. ඒකට හැදෙනවා. ඉවසීමට හැදෙනවා. අපි මේක මං කිව්වේ අර යද්දි අඩියලැල සුද්ධ කරනවා කියලා. ඔව්. අඩියලැල සුද්ධ කරද්දී සතිය. අපිකට සැරයක් වගේ සුද්ධ කරනවානේ. අපි මේක දැන් මෙහෙමනේ වහලා තියෙන්නේ. ඔව්. මේක මෙහෙම උස්සලා ගත්තා. අර මං කිව්වා වගේ මෙහෙම ඇවිල්ලා කෙලින් හිට ගන්න නැතුව අර වගේ පැත්තෙන් හිට ගත්තා. මේක ඉස්සුවාර කරලා මෙතනින් බිමින් තිබ්බා. බිමින් තියලා මේ සෙට් එක එතකොට රජින යන්නේ නැද්ද එතකොට? නෑ. ආයෙත් විද්දානේ. මේ සෙට් එක මෙන්න මේ මුල්ලට මේ මුළු දෙකට මෙහෙම පාතෙන් අත තිබ්බා. මේක කොහොම උස්සලා අරගෙන මේ වහලේ උඩින් තිබ්බා ඒක. ඒ තිබ්බා මේක ගත්තා ගැසුවා. ඊට පස්සේ ආයේ ඒක මෙතනින් තිබ්බා. මේ සෙට් එක මේක අරගෙන උඩින් තිබ්බා. මේක කොහෙද ඉන්නේ එතකොට? මේ පිටින්. උඩයි ඊට උඩයි. මේ සෙට් එකේ ඉන්නේ. දැනට ඕක මාසයක් විතර යනකම් හොල්ලන්න එපා නේ වද ටික බදිනක. නෑ එහෙම අවුලන්නේ. දැන් ඔක චුට්ටක් අරන් ගසලා රෙන්න. සමහරලාට ඔගේ අඩියට ඇල්ලේ දෙතුන් දෙනෙක් ඉන්නවා. දෙතුන් දෙනෙක් කියන්නේ 20 30ක් විතර හරි ඉඳිනවා. ඔය දැන් නැති වුණාට. ඒක එච්චර ලොකු ගැටලුවක් එන්නේ අර නැහැ. පොඩි කෑල්ල වටනනේ. තඩු ඒක ගැටුවා නේද දැම්ම. අපි ඒක එච්චර හිතුවා. නෑ අර තහඩුවේ වදින එක. තහඩු අඩු කරන්න එපා. ඒකත් කියලා කියන්නේ. මොකද? තහඩු අඩු කරන්න එපා මිස්ටේක් තියෙනවා. මේක ඉන් තේරෙන්නේ මෙයාට ටිකක් වසයි මේ මැස්සෙට් එක නේ. ටික මේ ඩයින් කරන්න ඕනේ. මේක නම් ගොඩක් දුරට ඇවිස්සෙන්නේ නැහැ හිත. කොහොමද කියන්න බෑනේ. ඒට්ටු දාලා තියෙනවා. ඒක තමයි ගේට්ටුවනේ. ඔව්. අර රාමු ටික දවසක් අරන් තියලා තියෙනවා. කොයි? අර පැණි පෙට්ටිය රාමු කියලා කියන අර ඉලිස් ගත්තේ. මම ඉස්සර පුටු උඩින් තිබ්බා. ඒක මොකද ඊට පස්සේ කොහෙද දාන්නේ? මේ උඩ පෙට්ටියට. ඒක තමයි සාමාන්‍ය කොච්චර කාලෙකනේ දාන්න ඕන? අපි ඕක දැන් මේකේ සාමාන්‍යයෙන් අපි දාන්නේ මේකේ වද 6 බඳිනවනේ. ඔව්. ඒ වද 6 බැඳනම තමයි අපි අර රාමු ටික දාන්නේ. එතකොට එයාලා උඩට නැගලා ඒකේ වද බැඳ ගන්නවා. හා. එහෙම එකක් කරන්නේ. ඒක දාන්න ඕනේ සාමාන්‍ය සති දෙකකින්. නෑ. ඕකේ වද 6 බඳින්න නම් දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මාස දෙකක්වත් යනවා. ඊට පස්සේ තමයි පැණි ඊට පස්සේ තමයි පැණි පෙට්ටිය අපි තියන්නේ. අපිට ඊට කලින් ඕන ඔය මේ දැන් පැණි දෙනකන් තමයි අපි මේ පැණි පෙට්ටිය උඩින් තියලා තියෙන්නේ. ඔව්. අපිට දවස් දෙකක් තුනක් තියලා පැණි දෙන එක නැවතුවා නම් අපිට මේ පැණි පෙට්ටිය අයින් කරලා මේ හුලන් ලෑල්ල මෙතනින් වහනවා. එතකොට මෙයාලට අර උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන් ඉක්මනින් වද බඳින්න පටන් ගන්නවා. දැන් උස වැඩි හින්දා අර මේ ප්‍රශ්න අඩුයිනේ. මේ මෙහෙයක් තියෙනවනේ. ඔව්. මේ උඩින් අර ටකරම තියන්නේ දැන් හැටනිද වැස්සොතින් කාර්යය. මේක ඔව් බලමු. ඇට ටික අයින් කරනවා. ඔක විසම කන්නේ නේද? ඔව්. සමහර අයට අර ඉදිමෙන හින්දා විසම කෙන්න තමයි. මට නම් දැන් හැබැයි ඇත්තම අවුලක් නෑ. ඒ ඔයාලා ටික තමයි බෑ. යා එකම තැනට විදගෙන ගිය විදිය තමයි මරුව. නැත කසන්න විදිනවා. සඳකසන්න විදිනවා. කසන්න නැත්නම් හොල්ලන්න නැතුව ටිකක් හිටියොත් අර තව දෙතුන් දෙනෙක් හරි විදලා ඒක හැමෝම නවතිනවා. දිගට විදින්න ගසන්න විදිනවනේ. තව විදිනවා. එතකොට මේ
එයාලට ඇටැක් එකක් කියලා එයාලා හිතන්නේ. සමහර කට්ටිය නම් මෙහෙම ගසනවානේ. මුණට එහෙම කිව්ට් කරුවා මෙහෙම ගසනවා. ඔව්. අනිනවා. ඉතින් කිය දෙහි ඇඹුලෙන් ඉර ගන්න. මොකක්ද කරනවා කියන්නේ දෙහි ඇඹුල. දැන් හෙටත් අපි සීනි පැණි තියන්න ඕනද? හෙට නම් ඕනේ. අනිත් දෙයට වගේ චුට්ටක් පුළුවන් නම් තියලා දෙන්න. එහෙම සතියක් විතර වගේ පුළුවන් නම් චුට්ටක් තියන්න. එතකොට මෙයාලා ඉක්මනින් අර වද බදින්න ගන්නවනේ. අපිට ඒතකොට ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන් ඒක. නැතත් අවුලක් නැහැ. අමාරු නම් අවුලක් නැහැ. නෑ ඒක අවුලක් නෑ. මෙයාලා ඒතකොට ඉක්මනින් වර්ධනය වෙනවා. ඒතකොට එයාලා දන්නවා මොකද මේ කැම තියෙනවා අපිට කියලා. එතකොට ජෙනික වද බැඳලා පැට්ටව දාන්න ගන්නවා. අද එයාලා හිතන්නේ නැතුව ඇති මගේ කම්බේ කියලා. ඔව්. අද ඔය වීඩියෝ අරගත්තා නම් අපිට දිනේ තියෙනවා. ඉන්න සතියකින් දවස් 10කින් විතර අපි ඔක ආයි බලමු. මම මේ කිට්ටුවට එන වෙලාවකට හරි. තුවාල උඩින්ද ගන්න ඕන. එහෙම ගන්නවා. ඇතිනේ. එතන එක තමයි පොඩ්ඩක්. කොතන? මෙන්න මේ අල්ලයට මේ දැන් මේ ඉදුණ චුට්ටක්. අල්ලට ඔව් අල්ලටත් විදිනවා. මෙන්න මේ මෙතන තමයි චුට්ටක් අවුල. ඒක දැන් ගාමු චුට්ටක් ඉදි වෙනවා කොහොමද? දැන් මේ ඉදුණා. හැබැයි හොඳයි මේ මාස විදින එක නේද? දැන් මේ ඉදුණා. වැඩ? වැඩ? මට ගන්න කොහොම නෙමෙයි 500ක් ඉද්දත් මම මුකුත් ගන්න. අපි දැනගෙන පුරුදු වෙන්න ඕනේ මම පුරුදු වෙන පළවෙනිම දවසේ මට කොහොම හරි 200කට වැඩි එන්න. 10කින් විතර නතර වෙනවා තමයි. ඇත්ත කතාව කියන්න වීඩියෝ එක නවතුනට තුවාලට වද විදානවා. වීඩියෝ එක